ආයිබෝවන් සොලපව එවලුෂන් පුද්ගලික සමාගම ඔබ ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා සූර්ය බල ශාස්ත්‍රයේ යම් කිසි වෙනසක් සිදු වුවාම ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අපි වීඩියෝ එකක් ගෙන එනවා. මේ වීඩියෝ එක ගෙන එන්නේ සූර්ය බල ශාස්ත්‍රයේ අද දින සිදු වෙනස්කම් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට. සූර්ය බල පද්ධති සඳහා ඒකකයකට ගෙවන මුදල ටැරිප් එක වෙනස් කිරීමකට භාජනය කරලා තියෙනවා. 2026 අගෝස්තු මාස 25 වෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි, ඒ කියන්නේ මේ වීඩියෝ එක පටිගත කරන අද දවසේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ටැරිප් එක ෆීඩින් ටැරිප් වෙනස් කරලා තියෙනවා. මේ වෙනස යම්කිසි විදියක කාලෝචිත සහ පාරිභෝගිකයන්ට වාසිදායක වෙනසක් විදිහට තමයි මම දකින්නේ. මෙතෙක් කාලයක් කිලෝවොට් 1 සිට කිලෝවොට් 5 දක්වා සූර්ය බල පද්ධති සඳහා ගෙවීම් කරනු ලැබුවේ රුපියල් 19.61ක් විදුලි ඒකකයකට. මේක වෙනස් කරලා තියෙනවා කිලෝවොට් 1 සිට කිලෝවොට් 10 දක්වා ඉදිකරනු ලබන රූප්ටොප් සූර්ය බල පද්ධති සඳහා වහලය මත ඉදිකරන සූර්ය බල පද්ධති සඳහා රුපියල් 23.15 බැගින් අද දින සිට ගෙවීමට තීරණය කරලා තියෙනවා. මේක වළංගු වෙන්නේ මාස 6ක කාල සීමාවකට. ඒ කියන්නේ 2026 අගෝස්තු 25 වෙනි දින සිට 2027 පෙබරවාරි 27 දින දක්වා තමයි මේ ෆීඩින් ටැරිප් එක ක්‍රියාත්මක වෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන්. ඉතින් මේක ඊටාම වැදගත් සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරගන්න ඉන්න පාරිභෝගිකයින්ට හැකියතාක් ඉක්මනින් මේ මාස 6 කාල සීමාව තුළ ඔබ සූර්ය බල පද්ධතියක් කිලෝවොට් 5ක හෝ 10ක සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරගෙන ගිවිසුම් ගත වුණොත් ඔබට මේ විදුලි ඒකකයකට 23.15 බැගින් ගෙවන ගිවිසුමට ඔබට ඇතුළත් වීමේ හැකියාව දැන් තියෙනවා. මේකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ කාල සීමාව, මේ ටැරිප් එක ක්‍රියාත්මක වෙන කාල සීමාව 2027 පෙබරවාරි 27 වෙනි දින දක්වා කියලා. ඒක අවබෝධයෙන් ඔබ තේරුම් ගත යුතු වෙනවා. මාස 6ක කාල සීමාවක් තියෙනවා මේ ටැරිප් එකේ සූර්ය බල පද්ධති ස්ථාපනය කරගෙන ඔබට ගිවිසුම් ගත වීම සඳහා. ඒ වගේම මෙහි තව වෙනස්කම් රාශියක් කරලා තියෙනවා බෙස් සිස්ටම් සඳහා. ඒ කියන්නේ බැටරි පද්ධතියක් සහිත සිස්ටම් සඳහා අපි හයිබ්‍රිඩ් සිස්ටම් කියලා කියනවා. හයිබ්‍රිඩ් සිස්ටම් මේ බැටරි පද්ධතියක් එක්ක තමයි එන්නේ. ඒකටම තමයි මේ බෙස් සිස්ටම් කියලා කියන්නේ. බැටරි පද්ධතියක් එක්ක එන සූර්ය බල පද්ධති සඳහා විදුලි ඒකකයකට 45.753ක් රුපියල් 45.753ක් ගෙවන්න තීරණය කරලා තියෙනවා. හැබැයි ඒකේ පැහැදිලිව අපි අවබෝධ කරගත යුතු කාරණාවක් තියෙනවා. කලින් පැවතියා වගේම කුඩා සූර්ය බල පද්ධති සඳහා, ඒ කියන්නේ කිලෝවොට් 1 සිට කිලෝවොට් 250 දක්වා කුඩා සූර්ය බල පද්ධති සඳහා මේ ක්‍රමවේදය අදාළ වෙන්නේ නැහැ බෙස් සිස්ටම් වලටත්. ඒ කියන්නේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් බැටරි පද්ධතියක් සහිතව ඔබ කරගත්තත්, අපි හිතමු කිලෝවොට් 5ක පද්ධතියක් ඔබ කරගෙන විදුලි බල මණ්ඩලයට නැත්නම් ජාතික විදුලි පද්ධතියටත් සම්බන්ධ කරගත්තා කියලා. හැබැයි එහෙම කරාට මේ 45.753 ඔබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. කුඩා සූර්ය බල පද්ධති වලින් රාත්‍රී කාලයට බැටරිය මගින් විදුලිය ලබා ගැනීමක් තවම කරන්නේ නැහැ. ජාතික විදුලි පද්ධතියේ විදුලිය බෙදා හැරීම සහ විදුලිය ලබා ගැනීම මධ්‍යස්ථානවලට කුඩා බැටරි පද්ධතියකින් විදුලිය ලබා ගැනීමේ පහසුකම්
තවම ස්ථාපනය වෙලා නැහැ කියන එක තමයි මහජන උපයෝගිතා කමිෂන් සභාව පැහැදිලිව ඒ ගැන සඳහන් කළා. මේ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට ගෙවන 45.753 අදාළ වෙන්නේ කිලෝවොට් 250න් ඉහළ සූර්ය බල පද්ධති සඳහා. විශේෂයෙන් ග්‍රවුන්ඩ් මවුන්ටඩ් විදිහට බැටරි බැකප් එකකුත් එක්ක සවිකරන සූර්ය බල පද්ධති වලට මේ ගෙවීම අදාළ වෙනවා. කෙසේ වෙතත් මේ ගෙවීම අදාළ වෙන්නේ හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිය වලට කිලෝවොට් 250න් ඉහළ පද්ධති සඳහා පමණයි. ඒක තේරුම් ගත යුතු කාරණාවක් වෙනවා. මොකද හයිබ්‍රිඩ් වලට 45.753ක් ක්‍රියාත්මක වෙනවා කියලා දැනගත්තාම මේක හරි අවබෝධයෙන් කියවගෙන තේරුම් ගත්තේ නැත්නම් හැමෝම හිතන්නේ කිලෝවොට් 5ක 10ක සූර්ය බල පද්ධතියක් ග්‍රිඩ් එකට සම්බන්ධ කරත් හයිබ්‍රිඩ් පද්ධතියක් මේ පේමන්ට් එක ගන්න පුළුවන් කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔබට හයිබ්‍රිඩ් පද්ධතියක් හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ එතකොට ඔන් ග්‍රිඩ් පද්ධතියක් හා සමානවයි. ඒ කියන්නේ 23.715 තමයි ඔබට පේමන්ට් එක හම්බෙන්නේ දිවා කාලයේ එක්ස්පෝර්ට් කරන විදුලිය සඳහා. රාත්‍රී කාලයේදී බැටරි පද්ධතියෙන් මිලදී ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ කුඩා පද්ධති සඳහා. රයිට්. එතකොට ඔබට පැහැදිලි කිලෝවොට් බිඳුවේ සිට නැත්නම් 1 සිට 10 දක්වා ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධති සඳහා මේ අලුත් ෆීඩින් ටැරිෆ් ක්‍රමයේදී රුපියල් 23.715ක් විදුලි ඒකකයකට ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කිලෝවොට් 10න් ඉහළ අපි බැලුවොත් කිලෝවොට් 10 සිට කිලෝවොට් 40 දක්වා සූර්ය බල පද්ධති සඳහා රුපියල් 19.715 බැගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කිලෝවොට් 10 සිට කිලෝවොට් 40 දක්වා ඉදිකරන රූෆ්ටොප් සූර්ය බල පද්ධති සඳහා රුපියල් 19.715 බැගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කිලෝවොට් 40 සිට කිලෝවොට් 250 දක්වා ඉදිකරන සූර්ය බල පද්ධති රූෆ්ටොප් සූර්ය බල පද්ධති සඳහා රුපියල් 17.711 බැගින් විදුලි ඒකකයකට ගෙවන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේක තමයි අදාළ වෙන අලුත් ටැරිෆ් එක. ඒ වගේම කිලෝවොට් 250න් ඉහළ කිලෝවොට් 1000 දක්වා, ඒ කියන්නේ මෙගාවොට් 1 දක්වා යන විශාල සූර්ය බල පද්ධති සඳහා ඒවා විශේෂයෙන්ම යන්නේ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සූර්ය බල පද්ධති විදිහට. ඒත් එක්කම රූෆ්ටොප් සෝලා පද්ධතියක් විදිහට මේ මෙගාවොට් 1 දක්වා කිලෝවොට් 250 සිට මෙගාවොට් 1 දක්වා පද්ධතියක් සවිකර ගත්තොත් ඒ සඳහා ඔබට හිමි වෙන්නේ 15.781ක ප්‍රමාණයක් තමයි විදුලි ඒකකයකට හිමි වෙන්නේ. ඉතින් ඔබ විශේෂයෙන්ම කුඩා සූර්ය බල පද්ධති ස්ථාපනය කරගන්න අයට, නිවාස සඳහා, ව්‍යාපාරික ස්ථාන සඳහා ඉදි කරගන්න අයට කිලෝවොට් 10 දක්වා, කිලෝවොට් 1 සිට කිලෝවොට් 10 දක්වා ඔන් ග්‍රිඩ් සූර්ය බල පද්ධතියකට රුපියල් 23.715ක් හිමි වෙනවා අද දින සිට. මට යම් කිසි වැරදීමක් සිදු වුණාද දන්නේ නැහැ. දිනේ සඳහන් කරද්දී මම නැවත සඳහන් කරන්නම් 2026 අගෝස්තු 25 වෙනි දින සිට, ඒ කියන්නේ අද දින සිට 2027 පෙබරවාරි 24 වෙනිදා දක්වා මාස 6ක කාල සීමාවකට බලපැවැත්වෙන පරිදි තමයි මේ ෆීඩින් ටැරිෆ් එක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ දක්වා කාලය තුළ ස්ථාපනය කරගන්න සූර්ය බල පද්ධති සඳහා විදුලි ඒකකයකට රුපියල් 23.715 බැගින් හිමි වෙනවා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි විශේෂ වෙනසක් විදිහට තියෙන්නේ. ඉතින් සූර්ය බල පද්ධතියක් ජාතික පද්ධතියට සම්බන්ධ කරන්න බලාපොරොත්තුෙන් ඉන්න පාරිභෝගිකයන් ඉතා ඉක්මනින් උනන්දු වෙලා මේ සූර්ය බල පද්ධතිය සවි කරගත්තොත් මේ මාස 6 ඇතුළත ඔබට යම්කිසි හොඳ ප්‍රමාණයකින් රුපියල් 23.715ක් කියන්නේ කලින් තිබුණට වඩා යම්කිසි හොඳ ප්‍රමාණයක් කියලා අපිට හිතන්න පුළුවන්. මේ ප්‍රමාණයෙන් ඔබට අලෙවි කර ගැනීමේ හැකියාව තියෙනවා විදුලි ඒකකයක්. ඒ වගේම හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් අපි දෙනෙක් සවි කරගන්නේ එක්කෝ Tamanට ඔන් ග්‍රිඩ් පද්ධතියක් සඳහා ක්ලියරන්ස් එක ලබා ගැනීමේ නොහැකියාවක්
හැකියාවක් නැතිකමක් තියෙනවා නම් විදුලි බල මණ්ඩලයෙන් හෝ ලෙකෝයා යතනේ ට්‍රාන්ස්ෆෝමර් කැපැසිටි නිසා මේ ක්ලියරන්ස් එක ලබා ගන්න බැරි අය හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට පෙළඹෙනවා. ඒ වගේම මේ විදුලි කප්පාදුවෙන් නිදහස් වීම සඳහා හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතිවලට පාරිභෝගිකයින් පෙළඹීමේ ප්‍රවණතාවය ඉතා ඉහළ මට්ටමක මේ වන විට තියෙනවා. තවත් පැත්තකින් ගත්තත් විශේෂයෙන් ඊයේ දවසෙත් මං හිතන්නේ අනාවැකි කිහිපයක් පළ කරා. අනාවැකි කියන්නේ නිර්දේශ කිහිපයක් පළ කරා. මේ එල්ලිනෝ තත්ත්වය ඊටම තදින් ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියන කාරණාව ඒ වෙන එහෙම වුණොත් නොවැම්බර් මේ අවුරුද්දේ නොවැම්බර් දෙසැම්බර් වෙනකොට යම් කිසි ප්‍රමාණයකින් විදුලි කප්පාදුවකට යන්න වෙයි කියන තොරතුරු අනාවරණය කරලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසම සභාව මේ තත්ත්වය පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා විශ්වාස කරනවා හැමෝම හැකියාව තියෙන හැමෝම හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරගන්න එක තමයි කළ යුතු වන්නේ. මොකද විදුලි කප්පාදුවක් ආවොත් පැය කිහිපයක දවසකට පැය 3ක් 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් උනත් මේ විදුලි කප්පාදුව එන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. දැන් ප්‍රකාශ වෙන තත්ත්වය අනුව මේ ඊයේ දවසේ සහ පෙරේදා දවසේ ඒක ඍජුවම පැහැදිලි කිරීමක් කරා විශාල ප්‍රමාණයකින් මෙගාවොට් 450ක විතර ප්‍රමාණයකින් පහළ යන්න පුළුවන් කියලා විදුලි නිෂ්පාදනයේ ජලාශවල ජල මට්ටම 50ක වගේ ප්‍රමාණයකින් තමයි මේ වෙනකොට තියෙන්නේ. ඒක නිසා ඉදිරියේදී එය ශීඝ්‍රයෙන් අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් විදුලි කප්පාදුවකට යන්න වෙයි කියන කාරණය තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා විශේෂ අවධානයක් විදුලි පාරිභෝගිකයන් යොමු කළ යුතුයි හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියක් සවිකර ගැනීම සඳහා. හැකියාව තියෙන උනන්දුව තියෙන හැමෝම තමන්ටගේ ව්‍යාපාර කරගෙන යෑමේ අවදානමක් තියෙනවා. මෙහෙම විදුලි කප්පාදුවක් ආවොත් කොහොමද තමන් අකණ්ඩව තමන්ගේ ව්‍යාපාර කටයුතු කාර්යාල මෙහෙවගෙන යන්නේ මේ ආදී කාරණා සම්බන්ධව යම්කිසි අපැහැදිලි තත්ත්වයක් තියෙනවා. යම්කිසි අවදානමක් තියෙනවා. ඉතින් මේකෙන් මිදෙන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි හයිබ්‍රිඩ් සූර්ය බල පද්ධතියකට යොමු වෙලා තමන්ගේ බල ශක්තිය අවශ්‍යතාවය තමන්ම නිෂ්පාදනය කරගන්න එක. මොකද ඒක නවත්වන්න හැකියාවක් නැහැ. මොන බලපෑම් ආවත් සූර්යා ලෝකයේ ලැබෙන ඕනෑම තැනකට සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කරගෙන විදුලිය ජෙනරේට් කර ගැනීමේ හැකියාව තියෙන නිසා. හොඳයි, එහෙමනම් මේ ටැරිෆ් එක කතා කරන්න තමයි විශේෂයෙන් මම මේ වීඩියෝ එක කරන්න අදහස් කළේ. මම හිතනවා ඔබට ටැරිෆ් එක සම්බන්ධව යම්කිසි ප්‍රමාණවත් දැනුමක් ලැබෙන්නේ නැති කියලා. තවත් මොන හරි දැනගන්න තියෙනවා නම් වෙනදා වගේම කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙන්නේ. හැමෝටම පුළුවන් කමෙන්ට් කරන්න. පුළුවන් උපරිම විදියට පුළුවන් කෙටිම කාලයකින් ඔබේ ගැටලු සඳහා පිළිතුරු දෙන්න කමෙන්ට් සෙක්ෂන් එකෙන් මම බලාපොරොත්තු වෙනවා. බොහොමත්ම ස්තුතියි. අපි නැවතත් මෙවැනි වීඩියෝ